අපි හැමෝම Stranger Things TV series එකට කැමති. 80 දශකයේ vibe එක, 11ගේ බලය, මයික් ඇතුළු ඒ සෙට් එක වැක්නා එක්ක හැප්පෙන විදිහ, ඒ සෙට් එකේ තියෙන බැදීම, වැක්නාගේ භයානකකම. මේ ඔක්කොමත් එක්ක මේ කතාව ඇත්තටම සුපිරි එන්ටර්ටේන්මන්ට් එකක් දෙන්න සමත් වෙච්ච series එකක් කියන එක සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒත් පොඩ්ඩක් ඉන්න. අපි මේ කතාවේ දිලිසෙන පොත්ත අයින් කරලා ඇතුළේ තියෙන ලොජික් එක දිහා බැලුවොත් මට හිතෙන්නේ මේකේ plot holes ගොඩක් තියෙනවා. හැබැයි මාව වරදවා වටහා ගන්න එපා. මම මේ කියන්නේ නෑ අපි movies or TV series බලද්දි 100% තාත්වික වෙන්න ඕනේ, හැමතිස්සෙම තර්ක කරන්න ඕනේ කියලා. අපි දන්නවා මේක sci-fi කතාවක්. අපි මේ කතාව බලන්න පටන් ගද්දිම අපේ ඔළුවේ අත්සන් කරගත්ත කිවිසුමක් තියෙනවා. අපි පිළිගන්නවා අප්සයිඩ් ඩවුන් කියලා ලෝකයක් තියෙනවා, ඩෙමොගෝගන් ලයින්. අපි ඒ යුනිවර්ස් එක, ඒ concept එක respect කරලා තමයි කතාව බලන්නේ. හැබැයි ගැටලුව වෙන්නේ මෙතනයි. යම් නිර්මාණයක ඒ ගොඩනගපු යුනිවර්ස් එක ඇතුළෙම ඒකේ සිද්ධි එකිනෙක පරස්පර වෙනවා නම්, ඒ ලෝකයේ ඇතුළෙම අපිට doubts ඇති වෙනවා නම්, අන්න එතනදී ඒ නිර්මාණයේ ගුණාත්මක බව ගැන ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ටිකක් ගැන කතා කරන්න තමයි අපි මේ සූදානම්.